ඉසුරු විලංග පෙරේරා මහතා පෙපත බලන්න. මේ විතර හැදෙත් බලන්න. අපි දිත්වා කුණාටුවෙන් හසුව රට තුල කරපු සංගණනට අදාළව කරිදිය මිරිදිය දෙදිය මේ සියලුම දීවර කර්මාන්තයේ නියුතු දීවර කාර්මිකයින්ටත් දීවර කර්මාන්තයටත් සිදුවේ ඇති හානිය පිළිබඳව ගණනයක් කරා සංගණනයක් කරා. ඒ සංගණනට අදාළව සිදු හානියට කිසියම් අස්වැසිල්ලක් ලබා දෙන්න අපේ රජය තීරණය කරා. ඒ තීරණය කිරීමෙන් පසුව තමයි කරිදිය කර්මාන්තයේ මිරිදිය දීවර කර්මාන්තයේ දෙදිය දීවර කර්මාන්තයේ උතු දීවර ප්‍රජාවට ඒ හානිය පූර්ණේ කරන්න අදාළ මූල්‍ය ප්‍රතිපාදන අපිට ලැබුණා. ඒ ලබා දීලා අපි දැන් ක්‍රමානුකූලව දිස්ත්‍රික් මට්ටමින් ප්‍රදේශ මට්ටමින් ලබා දී යුතු ලැබිය යුතු දේ ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වගේ මේ කටයුත්තේදී කිසියම් කාලයක් ගියා. කාලයක් යනෝ හැබැයි බඩු හොඳට දෙන්න ඕන. ඒ නිසා තමයි රජෙන් තීරණය කරේ අපේ අමාත්‍යාංශයට අදාළම සීනෝර ආයතනයේ නෝත්සි ආයතන ලව්ව ඒ මගින්ම ප්‍රමිතියෙන් යුත් දීවර උපකරණ යාත්‍රා ලබා දීම අලුත් වැඩියා සිදු කළ යුතුයි කිය. ලාභ බඩුවේ සිදුරක් තියෙනවා කියනෝ නේද? ඒ නිසා මේක ටිකක් කාලයක් ගියා. නමුත් අපිට ප්‍රමිතියෙන් යුත් උසස් මට්ටමට අදාළ දැල් උපකරණ ටික දැල්ලාපන්න අපිට සකස් කරගන්න හැකියාවක් ලැබුණා. දැන් මේ කාලේ වෙන විට මිරිදිය දීවර කර්මාන්තයට අදාළ යාත්‍රා ටික අලුත් පැඩියා කරලා අවසන් විශාල ප්‍රමාණයක්. කරිදී දීවර කර්මාන්තයෙන් දීවර ප්‍රජාවගේ විශාල ප්‍රමාණයක්ගේ බෝට්ටු අලුත් පැඩියා කරලා අවසන් තා ප්‍රමාණයක් කරමින් පවතින. මුදල් ප්‍රතිපාදන වෙන් කරා. සාමාන්‍ය කර්මාන්තයක් අපේ රටේ නිෂ්පාදනයට සම්බන්ධ වෙන සියලුම දීවර කෘෂිකාර්මික කර්මාන්ත ශේෂ්ත්‍ර සියල්ලන්ටම අපේ රජයෙන් ලබා දිය යුතු සහනය ලබා දුන්නා. ලෝක තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තමයි මේ රටේ තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වුණේ. ඒ තත්ත්වයට ගැලපෙන අයුරු. නමුත් අපේ රජයේ මේ සියල්ල පීඩනය දරාගෙන සැලකිය යුතු මුදලක් රජයක් වශයෙන් පාඩු දරාගෙන තමයි ඉන්ධන මිල ඔය මට්ටමින් පාලනය කළා තියෙන්නේ. මේ මට්ටමින් පාලනය කළා. අපි දන්නවා වෙනත් පාලනයක් තියුණා නම් මේ අවදියේ කොහොමද වෙන්නේ කියලා. කිනම් මාකටද වෙන්නේ කියලා. ඒ නිසා තමයි රටේ පාලක පක්ෂයේ පළවෙනි මොහොතේ Tamanට ලැබෙන ඉන්ධන කෝටායක කප්පාදු කරගන්න. ඒ කියන්නේ ජනතාවට දුන්න දීවරයට සහන දුන්නා ඉන්ධන සහන ආධාරයක් මැතිය මදුරුන්ගේ කෝට එක අඩු කරා. වෙනසක් තියෙනව නේද මේකේ? වෙනසක් තියෙනවා. දීවරෙන්ට සුළුපන්න දීවරෙන්ට දුන්න 91250යි 93750 බෞද්ධ දීවර යාත්‍රාවට දුන්න ලක්ෂයකමාරක් මාස 3ට මැතිය මදුරුන්ගේ කෝට එක අඩු කරා. මෙන්න මේකයි වෙනස. මේකයි වෙනස තියෙන්නේ. මැතිය මදුරුන්ගේ ජනාධිපතිතුමාගේ විශ්‍රාමයට අහෝසි කරා. එව නේද? පහසුකම් අහෝසි කරා දීවරෙන්ට විශ්‍රාම